ඇත්තම තමුසට බය නැද්ද ඔයි? ඔය කරන හොර මගඩි වැඩ මාට්ටු වෙලා හිරේ විලංගුවේ වැටුණාට පස්සේ තමුසේ මේ පොඩි ළමයෙක් එක්ක මොකද්ද කරන්නේ? කිව්වට අහන්නේ නෑ නේ ඉතින්. උඹ දන්නවනේ. තමුසේ හොඳ වැඩි ඔය. තමුසේ ඇත්තටම හොඳ වැඩි. ආයේ මගේ මිනිහෙක් වුණා නම් ඉතින් මකවල තමයි හදන්නේ. ඉතින් උඹේ අයියානේ. උඹ හදාන්කො මකවලා. ගෑනුන්ට මිනිස්සු හදන්න පුළුවන් වුණාට නංගිලට අයියලා හදන්න බෑ. ගෑනුන්ට මිනිස්සු හදන්නත් බෑ. ඒ වුණාට ගෑනු හිතාගෙන ඉන්නවා එහෙම පුළුවන් කියලා. මෙහෙමයි ඉතින්. තමුසෙත් ඔය කොළබලා මිසි වගේ ඌ ඉස්සරහා තොඳොල් වෙන්නේ නැතුව මං වගේ ඉතින් කට පුරවල කතා කරා නම් පිරිමි නිකම්ම සැරෙන්න. මං ඔය කියන්න පුළුවන් හැම විදිහකින්ම කියලා තියෙන්නේ බං. මට ආයෙත් ඉතුරු වෙලා තියෙන්නේ මේ ළමයාවත් අරගෙන ගෙදරින් යන එක විතරයි. හා. ඒකට නම් ඉතින් අවස්ථාවක් ළඟදිම එයි. ඒ මොකද්ද? එයි මම නිලිය බලන්න යනවා කිව්වේ. කොහොමද ලොක්කා නිලියෙක් සෙට් කරගත්තේ? ඒවා ඉතින් කරන්න ගියොත් නම් එදාට තමයි මෙයා දැනගන්නේ මේ දේවි කියන්නේ කවුද කියලා. මොකුත් දන්නේ නැහැ නේ බං ඇවිල්ලා ඉන්නේ නිලියෝ. අපි දන්නුන් ඉන්නවත් දන්නෙත් නැහැ. ඇයි? උඹ දැක්කේ නැද්ද? මොන නිලියෝද බං? අර බිත්තර පෙට්ටියකුත් එක්ක බන්ට් එක බල්ලේ පත බෑවිලා ඉන්නකොට තව නිලියොත් බලහංකෝ. මේ ඇත්තට මේ අයයිත් දන්නේ නැහැ නිලිය බලන්න. මම විහිළුවක් කරේ. බොරුවට ඔයාලම් පවුල අවුල් කරගන්න එපා.